තෙරුවන් සරණයි මගේ ආදරණීය දරුවනි. ආදරෙන් පිළිගන්න අපේ දේව මන්දිරයේ ශ්‍රී වීරභද්‍රේශ්වර මහා කාලි දේව මන්දිරයේ සීදුව දේව දරුවන්ගේ දේව මාලිගාව පුතේ. ඉතින් ආදරෙන් පිළිගන්න ඔයාලව එක දරුවෙක් එක ප්‍රශ්නයක් මට මැසේජ් එකක් විදිහට ආපු ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න හිතුවා. ගොඩක් සැරයක් අහලා තිබුණා පුතේ මේ ආයෙ මගේ ප්‍රශ්න උත්තරයක් දෙන්න නැද්ද කියලා ඔන්න ඔයාගේ chance එක. මොකක්ද අහලා තිබ්බේ දේවවරම් නාගවරම් තියෙන දරුවෙකුට යක්ෂ පැත්තෙන් වැඩ කරන්න බැරිද? එහෙම කරොත් දේව ශක්තිය නැති වෙනවද? තමයි ප්‍රශ්නේ පුතේ. ඉතින් මේකට උත්තරයක් දෙන්නම ඕනේ. ඊටාම ගැඹුරින් කියන්න ඕන දෙයක් පුතේ මේක. ඔයාගේ මුළු සංසාරෙටම බලපාන දෙයක්. ඔයාගේ මේ ලැබුණ මනුස්ස උප්පත්තිය හරිම අහඹු ලෙස හරිම දුර්ලභ අවස්ථාවක් පුතේ. සතර අපාගත වෙලා ඉඳලා මහා නරකයේ ඉඳලා අෂ්ට දුෂ්ටක්ෂණ වල ඉඳලා මොහොම ඔය ආයන්තම් මනුෂ්‍ය උප්පත්තියක ෂණ සම්පත්තියකට ඇවිල්ලා තියෙනවා. ෂණ සම්පත්තියකට ආපු නිසා ඔයාට මේ දේවවරමුකුත් ඇවිල්ලා මෙහෙම දෙයක් අහන්න හරි මෙහෙම chance එකක් ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලේ උප්පත්තියක් ඇවිල්ලා තියෙන පුතේ. එතන මේ ලැබිච්ච උපත ආපහු ඔයා අපාගත වෙන්න හදන්න එපා. ඒක තමයි පළවෙනිම දේ. දේව වරම් නාග වරම්. දැන් අපි මේ වරම් විශේෂපතේ ගැන මම ගොඩාක් කියලා දීලා තියෙනවා පුතේ. වරමක් කියලා මම හඳුන්වන්නේ දෙවියන්ගෙන් ලැබෙන අවසරයක් මිසක් යක්ෂයින්ගෙන් ලැබෙන වරයක් ගැන නෙමෙයි පුතේ. ඒ නිසා මම වරමක් විදිහට හඳුන්වන්නේ ගරු කරන්නේ දේවතා ශක්තියන් හා සම්බන්ධ වෙලා ධාර්මිකව ධර්මයත් එක්ක යන ගමනටයි. ඉතින් යක්ෂ වරමක් ගැන මම අනුමත කරන්නේ නැහැ කිසිම අවස්ථාවක පුතේ. දේව වරමකින් තියෙන දරුවෙක් නාග ශක්තියක් තියෙන දරුවෙක් අනිවාර්යයෙන්ම යක්ෂ පුද පූජා කියලා එයා ඒ පැත්තට නැඹුරු වුණොත් අනිවාර්යෙන් එයාගේ දේවතා ශක්තිය නයින් වෙනවා. ඒ ශක්තිය යාට නැති වෙලා යනවා පුතේ. යක්ෂ පැත්ත අප් වෙනවා ඉහළට එනවා. එයාට පුද දිදී ඔයාට වැඩ කරන්න පුළුවන්. ඔයාව ඉහළට ගෙනියයි. සමහර යක්ෂ දිස්ත්‍රි මේ භවයේ මේ මනුෂ්‍යාත්මේ භව භෝග සැප සම්පත් ඥාන වාහන ගන්න පුළුවන් මට්ටමට මුදල් හදල් පඬුරු ලැබේ. ඊළඟ භවයේ මරණින් මතු අනිවාර්යෙන් දුගතිගාමී උප්පත්තියකට යනවා ඒකාන්තයි. අනිවාර්යයි පුතේ. මොකද ඔයාගේ ප්‍රතිසන්දි සිත අගචුත සිතට පහළ වෙන්න තියෙන්නෙම අකුසල කර්ම විපාකගෙන දෙන කර්ම. එතකොට ඔයාගේ ඊළඟ උප්පත්තිය දුගතිගාමී වෙනවා කියන එක අනිවාර්යයි පුතේ. ඉතින් ඇයි ඔයාගේ මේ වටිනා මනුස්ස ජීවිතය නිර්පරාදේ ඔයා රිස්ක් එකක් ගන්නෙ? අවදානමකට ලක් කරගන්නේ පුතේ.